ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. Hello family members, welcome back to my channel. ඉතින් අද උදේම මම බයෝ වලින් වැඩ කරන්න පටන් ගත්තා. අපිට ඉස්කෝලේ ක්ලාස් වලයි දෙකේම දැන් පළවෙනි පාඩම් දෙකම වගේ ඉවරයි. ඉතින් මම බැලුවේ පළවෙනි පාඩම් දෙකටම අදාළව එලල්ස් වල අහලා තියෙන ප්‍රශ්න ටික කරලා ඉවර කරන්න. මම ගාව එහෙම පේපර්ස් ටිකක් තිබ්බා. මම උඩි ගෙනාවට පස්සේ කරේ නෑ සම්පූර්ණ එකක්වත්. මම ඉතින් අද පටන් ගත්තා. අවුරුදු කීපයක්වත් කරනවා කියලා. ඉතින් ඉතින් ළමයි අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 400 පහු කළා. thank you so much මාත් එක්ක පිටර කාලයක් හිටපු හැමෝටම. උදේ හොඳට වැඩ පටන් ගත්තා. මොකද ළමයි ටික ටික දවල් වෙනකොට මට ලෙඩවල සිම්ප්ටම්ස් පහළ වෙන්න ගත්තා. මට ඉතින් කන්නව තෝරන්නේ නැහැ කියලා මම වැඩ කරගෙන ඉන්නකොට අපේ නම් ගිමුට කැමරි ගණන් තමයි කරද්දු. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ try කරලා බලන්න. ඒක මාර්ම වර්ත්. මොකද ඒකවත් අපි දැන් මොකක්ද පාඩම ඉගෙන ගියාට පස්සේ අපි දන්නේ නැහැ නේ ඒකේ ප්‍රශ්නේ කොයි විදිහටද කියන්නේ. ඉතින් ප්‍රශ්න ටිකක් කළාට පස්සේ අපි දන්නවා ප්‍රශ්න අහන්නේ කොයි තැන් වලින්ද කොයි තැනද හොඳට පාඩම් කරන්න ඕනේ. ඒක නිසා ඔයාලා මොකක් හරි පාඩමක් ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි ඉවර කරාට පස්සේ පුළුවන් නම් බලන්න ඒකෙන්ම තියෙන ප්‍රශ්න ටිකක් අරගෙන කරන්න. ඒ වුණාට මම කරපු වැඩේ නම් ඔයාලා කරන්න යන්න එපා. පොඩ්ඩක් හොයලා බලලා කරන්න. මම මුලින්ම කරලා තියෙන්නේ අප්ඩේට් නැති අවුරුදු දෙකක පේපර්ස් දෙකක්. මොකද ඒ කාලෙට වැඩිය දැන් වෙනකොට සිලබස් එක ටිකක් අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් සමහර ප්‍රශ්න වල උත්තර no resource. අනිත් එක සමහර ප්‍රශ්න no resource. ඉතින් ඒ හින්දා පොඩි අවුලක් වුණා. ඒ තවුලක් ලොකු කේස් එකක් වුණා. මොකද උත්තර බදලා තිබ්බනේ. ඉතින් ඔයාලා දැක්කද මම මගේ චූටි රෝස බෝම්බෙට අර දැන් බැටරියක් දැම්ම. දැන් ඒක අපෝසරයක් වැඩ. ඉතින් දැන් නම් මම මගේ වැඩ ටික ඔක්කොම ඉවර කළා. වැඩ ටික ඉවරනකොටම අපේ නංගිගෙන් අපෝසරයක් කන්න දෙයක් හම්බුණා. එයා පරිදිනුත් හම්බලා මට ඒක බාබිකියු ස්ටික් එක ගහලම ගෙනත් දුන්නා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මගලත් මේස් රෙත් ගැන? මට නම් ඒකට මාරම ආසයි. මොකද ඒක දැම්මම මට හිතුණා මේස් එළිය වැඩි වෙනවා කියලා. දැන් නම් ළමයි මං ඉන්නේ මේ කියා ගන්න බැරුව මට හරිම අමාරුයි. ඒකට වැඩක් තියෙනවා කරන්න. ඉතින් මොනවා කරන්නද? මගද හරි ආසාවෙන් මේ vlog එක කරන්න පටන් ගත්තේ. ස්මයිලින් පේන් කියන්නේ මෙන්න මේකට තමයි. දැන් නම් ටිකක් අමාරුයි. මං ඉතින් එහෙමම ඇඳට ආවා. ඇඳට වෙලා ඉතින් කරලත් කහා ටිකක් වෙලා ඉන්නවා කියලා. මම දන්නේ නැහැ මොනවා හරි මම මෙතන ඔයාලත් එක්ක කියනවා. ඒත් ඉතින් මට හරියට මතක නැහැ. මම හිතන්නේ මම මේ ගවම ගැන කියන්නේ. මේ ගවම මට ගොඩාක් පරණ ගවමක්. ඒ වුණාට මම හරිම ආසයි. මම ඒක තමයි කියන්නේ. කොහොම හරි මම මෙතනට ලයින්නකොට මාර වැඩක් වුණා. මේ කුරුල්ල ඇවිල්ලා ජානරේට කොටනවා. මම හිතන්නේ ආට මේක පේන්නේ නැද්ද කොහෙද? ඒ අතලට එන විදිහ බලන්න. මම හිතන්නේ ආට මැද වෙලාද කොහෙද මේ කොටලා මේ ජානරේ අරින්නෙත් නැහැ. ඉතින් එයා ගියාද කොහෙද? අද අහස මාර ලස්සන තිබ්බා. මම ඉතින් ඒක ඔයාලට රෙකෝඩ් කරගත්තා. ගණන් ගන්න එපා මේ ජානරේ ගැන නම් ඒවා හරිම අපිරිසිදුයි. මම මේ ටික සුද්ධ කරන්න. එතකන් ඔයාලා අහස ගියා විතරක් බලන්න.
ළමයි එළිය හොඳටම වහිනවා මෙහෙම මට දාඩියයි. මම දැන් තමයි අප vlog එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. මම හිතන්නේ මගේ රෝගී තත්ත්වය එන්න උත්සන්න වෙනවා. vlog එකක් මම අද රෙකෝඩ් කරන්න ගත්ත හින්දායි මට මගේ වැඩ ටික කරලා ඉවර කරන්න ඕන හින්දායි මම ඉතින් ආයෙත් ගියා වැඩ ටික කරන්න. ඉතින් මම උතන කියන්නේ මගේ පර්ස් එක ගැන. මම අලුත් අවුරුද්දට මගේ පරණ පර්ස් එකම ගත්තා. මොකද මට ඒක විසි කරන්න හරි ලෝභයි. ඉතින් මම වැඩ කරන එක ආයෙ මෙතනින් නැවතුවා. මොකද මට උදේ ඉඳන් කාලා දුරියන් කලන්තේ වගේ. ඒක කිව්වම අපේ ළඟ නිකන් ගෝම්පිටෝ එකක් හදලා දුන්නා. අවුලක් නැහැ, ඒක පට්ට රසයි. ඉතින් මම අතර ගිහින් එන්නම්. අපි තවත් දවසක වලද ගිහින් හම්බෙමු.